පෑන්කේක් මේ විදිහට හදලා බලන්නකෝ. හරිම සොෆ්ට්, හරිම රසයි වගේම ගුණයි. අමුද්‍රව්‍ය මොනවද කියලා කියන්නම්. හැබැයි ප්‍රමාණයක් නම් ඕම් ග්‍රීන් කට්ටු කියලා මට හිතෙන විදිහට තමයි දාන්නේ. බටර් ටිකක් දිය කරගෙන ඒකට එක බිත්තරයකුයි තව බිත්තරයක කහමදයයි එකතු කරලා ග්‍රීක් යෝගර්ට් වැනිලා ටිකක් එකතු කරගෙන පැත්තකින් තියන්න. ඉතිරි සුදු මදේට දෙහි බිංදු කිහිපයක් එකතු කරලා හොඳට බීට් කරගන්න. දැන් පිටි ටිකක් අරගෙන මම මෙතන පාවිච්චි කරන්නේ තිරිඟු පිටි. ඒකට බේකින් පවුඩර්, බේකින් සෝඩා එකතු කරලා හොඳට කලවම් කරන්න. පැටවුන්ට නිසා මම ඕට්ස් හැඳි කිහිපයකුත් එකතු කළා. ඒ වගේම කුරුඳු කුඩු චුට්ටකුත් එකතු කළා. රසය නම් කිසිම වෙනසක් නැහැ. සීනි වෙනුවට මම පාවිච්චි කරන්නේ මී පැණි. ඔයාගේ පැටිය අවුරුද්දට අඩු නම් මී පැණි එකතු කරන්න එපා. අවශ්‍ය පදම ගන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරන්න. දැන් අන්තිමට අර බීට් කරගත්ත බිත්තර සුදු මදේ එකතු කරලා හිමීට පෙරලා ගන්න. මේ වීඩියෝ එක ස්පීඩ් වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඉක්මනට යනවා කියලා හැදිගා ගන්න නම් එපා. හිමීට පෙරලාගෙන බටර් දාපු පෑන් එකක පෑන්කේක් හදා ගන්න. එක පැත්තක් රත් වෙලා අයින් වලින් බුබුලු දානකොට අනිත් පැත්ත හරව ගන්න. දැන් බටර් හෝ චොක්ලට් සිරප්, මේපල් සිරප් එහෙමත් නැත්නම් පෑන්කේක් එක විතරක් පිළිගන්නවා.